විශේෂයෙන්ම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ 2027 උසස් පෙළ ලියන සිසුන් සඳහා වාරියපොළ නගරයේ සුවිශේෂම අධ්‍යාපන ආයතන වන සුභාරතියට ප්‍රදේශයේ සිංහල ගුරුවරයා විදිහට මගේ හඳුන්වා දීම ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ෆිසික්ස් විෂය සඳහා මම ගෙනහල්ලා තියෙනවා සුවිශේෂ ගුරුවරයෙක්. ඒ තමයි පුබුදු ඒකනායක. ඉතින් පුබුදු මේ 2027ට වාරියපොළ නගරයටම ෆිසික්ස් සබ්ජෙක්ට් එක සුප්‍රියට ලබා දෙන්න. මොකද්ද ඔයාගේ වැඩපිළිවෙල? ඔව් සර්, දැන් වෙනදා වගේම වෙනදාට වැඩිය මේ පාර ළමයි වෙනුවෙන් ලොකු වැඩපිළිවෙලක් අපි සංවිධානය කරලා තියෙනවා. ඒ කියන්නේ ළමයින්ට ප්‍රශ්න පත්‍ර හදන පොත් වලින් අපි ප්‍රශ්න අරගෙන ඉංග්‍රීසි පොත් වැඩි දුරට ගවේෂණය කරලා ඒ වගේ ප්‍රශ්න අරගෙන මුල ඉඳලම ළමයින්ට ඒ ප්‍රශ්න වලින් මාසේ අන්තිම සතියේ පේපර් එක ගන්න මුල ඉඳලම ළමයිව පුහුණු කරනවා. එතකොට සර් දැන් අර විභාග මට්ටමටත් වඩා එහා ගිය හොඳ මට්ටමකින් ළමයිව පුහුණු කරපුවාම විභාග මට්ටම ළමයින් ඉතාම පහසු වෙලා ළමයින්ව හොඳ ජයග්‍රහණ වලට එක් කරගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ තමයි වාරියපොළ සුපිරිම ෆිසික්ස් ගුරුවරයා වන පුබුදු ඒකනායකගේ 2027 මිෂන් එක. එහෙනම් එකතු වෙමු ෆිසික්ස් පුබුදු ඒකනායක. වාරියපොළ නගරයට 2027 උසස් පෙළ හදාරන දූ දරුවන්ට මගේ රෙකමන්ඩ් එකෙන් අරගෙන එනවා අලුත්ම ගුරුවරයෙක්. ඒ තමයි කෙමිස්ට්‍රි වලට අවිරණ අබේසිංහ. ඔව් සර්, ඇත්තටම සර් හින්දා තමයි අපි වාරියපොළ පන්ති පටන් ගන්න මේ අවුරුද්දේ ප්ලෑන් කරේ. ඉතින් 2027ට මේ ළමයි ටික අපි බලාපොරොත්තු වෙනවා අර සාම්ප්‍රදායික වගේ ටියුෂන් එකට වැඩිය ලොකු කැපැසිටි එක වැඩක් කරන්න. ඒකේ අදහස තමයි සර් අපි මාස 6කට කලින් සිලබස් එක ඉවර කරන එකයි. හැම ඒකකයක් ඉවරනකොට ස්පොට් ටෙස්ට් එකක් තියලා ළමයාගේ ලකුණු ප්‍රමාණය බලනවා. ඒ වගේම හැම වෙලාවෙම පාඩම් දෙකක් තුනක්ද ඉවර වෙන්නේ. ඉවර වෙන වෙලාවට ඒ පාඩම් ටික එකතු කරලා නැවත පේපර් එකක් කරනවා. එතකොට ළමයාට එන කැපැසිටි එක වැඩි වෙනවා. ඔන්න ඔය වගේ ලොකු ප්ලෑන් එකක් තියාන තමයි අපි මේ පාර වාරියපොළට ආවේ. ඉතින් අපි බලමු සර්. හොඳ ළමයි ටිකක් එක්ක ලොකු වැඩක් කරමු. ඒ තමයි වාරියපොළ කෙමිස්ට්‍රි සලකුණ. 2027ට උසස් පෙළ සයන්ස් මැත්ස් කරන ළමයින්ට මේ දොරගුළු විවර වෙනවා. කෙමිස්ට්‍රි අවිරණ අබේසිංහ, ෆිසික්ස් පුබුදු ඒකනායක. හරියටම දිනය මාර්තු 31 සඳුදා උදෑසන 8:30ට සුභාරතියට සියලු දෙනාම එන්න.